රයිට් සුබ දවසක් අපි අද එකතු වෙනවා අපේ මණ්ඩේ මෙසේජ් එකත් එක්ක. මට හිතෙනවා ඔයගොල්ලොත් එක්ක මේ කතා කරන්න පහුගිය කාලේදී අපිත් ගොඩක් බැනුම් ආපු මාතෘකාවක් මේ සිහින කියන දේත් එක්ක අදත් බණිනවා. මිනිස්සු හෙටත් බණිනවා. මේ මාතෘකාව ගැන එක වෙලාවකදී මේ සිහින අලෙවි කරන්නන් කියලාත් අපිත් එක්ක මේ කතාවේදී මම මේ කතා කරන්න යන්නේ ඉතා වැදගත් දෙයක්. සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩනැගෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම අපි දැකලා තියෙන දෙයක් තමයි නිර්මාණය වෙච්ච මිනිස්සු ඉන්නවා, ගොඩනැගිච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ සිහින සාර්ථක කරගත්ත චරිත කීපයක් වටා තමයි බොහෝ වෙලාවට මේ මිනිස්සු කැරකෙන්නේ. හැම කෙනෙක්ගේම නැත්තම් පූර්වාදර්ශයක් කරගන්නවා. ලෝකේ පරමාදර්ශය තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් පූර්වාදර්ශයක් කරගන්නවා කිසියම් කෙනෙක්ව හැම විටකම මේ පුද්ගලයා දිහා බලාගෙන තමන්ගේ ජීවිතය ගොඩනගන්න මේ තත්ත්වයන් අපි දකිනවා. නමුත් අපි දකින දේ තමයි අපේ සමාජ ක්‍රමය ඇතුළතදී බොහෝ වෙලාවට මිනිස්සු අද අලුතින් අවස්ථාවන් හොයනවා. කරන්නේ මොකද්ද කියලා ලොකු අදහසක් නැහැ. මොනවා හරි කරන්න අවශ්‍යයි, කොහොම හරි ගොඩ යන්න ඕනේ. ඒ වගේ අදහසක් හැම කෙනෙක්ම ඉන්නවා. හැමෝටම බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙනවා. දැන් මගේ අදහස තමයි මිනිස්සු හැමෝටම බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙනවා. විවිධ මට්ටම් වලින්. ඒක පාෂල් ශිෂ්‍යයාගේ සිට තියෙනවා. මම මේ කතා කරන මාතෘකාවේදී හැම කෙනෙකුගේම වෙනස්කම ඇති වෙන්න ඕනේ මේ පාසල් වේදී ඉඳලා කියලා මට හිතෙනවා. ඉගෙන ගන්න විෂය ධාරාව. එහෙම නැත්නම් තෝරගන්න විෂය මාලාවේ ඉඳලා තමන්ට තියෙන ප්‍රධානම අරමුණ අල්ටිමේට් ගෝල් එකක් සම්බන්ධව අදහසක් තිබුණොත් කෙනෙකුට හරි පහසු වෙනවා එයාගේ ජීවිතේ ගොඩනගාගෙන ඉදිරියට යන්න. අපි ගමන් කරපු මාවත්වල තිබුණු දේ තමයි අපි ඉදිරියට එනවා, ඇවිල්ලා නැවතිලා කල්පනා කරනවා අපිට හම් වෙන මන්සන්දිවලදී මොකක්ද අපි කරන්න කියලා. ගොඩක් අයගේ හිතේ තියෙනවා මොකක් හරි අවස්ථාවක් අපිට ලැබෙයි කියලා කාලය ගත කරමින් ඉන්නවා. මේකට හේතුව තමයි මොකද්ද තමන් කරන්න ඕනේ කියන එක ගැන පැහැදිලි චිත්‍රයක් නොමැතිකම, අවස්ථාවක් නොමැතිකම. මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ මිනිසුන්ට ඩ්‍රීම් එක්සර්සයිසස් අවශ්‍යයි කියන එකයි මම මේ කතා කරන්නේ. මේ සිහින එහෙම නැත්නම් තමන්ගේ අරමුණ මොකද්ද කියන එක අඳුන ගන්න. තමන්ට කරන්න පුළුවන් මොකද්ද, අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද, මේකට යම් ප්‍රායෝගික භාවිතයක්, එක්සර්සයිසස් එකක් එහෙම නැත්නම් ප්‍රැක්ටිස් එකක් අවශ්‍යයි කියන එකයි මම මේ කියන්නේ. මේක කුඩා කාලයේදී පටන් ගත කරන ශිෂ්‍යයන්ට නැත්නම් ඉගෙන ගන්න මේ සමාජයට එකතු වෙන සියලුම පුද්ගලයන්ට එම ලොකු බලාපොරොත්තු ප්‍රාර්ථනා නැහැ. හැම කෙනෙකුම ඇහුවොත් ඔබට සිහිනයක් තියෙනවද කියලා ඔව් තියෙනවා. ඒ ගන්න වාහනය ගැන, හදන ගේ ගැන, ජීවත් වෙන විදිය ගැන මෙන්න මේ දේවල් ටිකක් වටේ එකතු වෙනවා මිසක් හරියටම කුමක්ද කරන්න ඕනේ කියලා අදහසක් නැහැ. ඒ නිසා තමයි හැම වෙලාවකම අපේ ජීවිතය ටිකක් දුර ඇවිල්ලා එක තැනකදී ආයෙත් පාරක් නැවතිලා රැඳී සිටින්නේ මොකක්ද අපි කරන්න කියන එක සම්බන්ධව. මිනිස්සු ගොඩක් දේවල් ඔබ දැකලා ඇති අපේ සමාජය තුළ ඉන්නවා. ව්‍යාපාරික වෙන්න පුළුවන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්. අපිත් එක්ක ගැටෙන බොහෝ දිනෙක අපි දැකලා තියෙනවා. එක දෙයක් කරනවා, අත්හරිනවා, තව දෙයක් කරනවා, අත්හරිනවා. මේ වගේ දේවල් ගොඩාක් කරා හඹාගෙන යන්න වෙලා තියෙන්නේ. තවමත් ඔහුට ඔහුගේ ගෝල් එක මොකක්ද කියන එක. ඔහුගේ ඩ්‍රීම් එක. එහෙම නැත්නම් ඔහු අවසානයේ ජීවත් වන්නේ කෙසේද කියන එක ගැන, පත්වන්නේ කුමන තත්වයකටද කියන එක ගැන හරි අදහසක් තාමත් ලැබිලා නැතිකම. මෙතන තමයි මම මේ කතා කරන තැන. මේක අපි නිර්මාණය කරගන්න ඕනේ. මිනිසුන්ට හරි අපහසුයි මේක හොයාගන්න. තමන්ගේ අරමුණ මොකද්ද? තමන් ජීවත් වෙන්න ඕනේ කොහොමද? මේ හින්දා තමයි මිනිස්සු ගොඩක් වෙලාවට අපි දැන් කතා කරන සමාජයේ විවිධ පැතිකඩ වලට ඇදී යන්නේ. විවිධාකාර තැන් වලට ගිහිල්ලා රැඳී සිටින කාලය ගන්න, ජීවිතය අවුල් කරගන්නේ. මේ තමන්ට කරන්න ඕනේ මොකද්ද? තමන් ජීවත් වෙන්නේ කොහොමද කියලා හරි පූර්ව නිගමනයකට එන්න බැරිම නිසා. කෙනෙකුට පුළුවන්කමක් තිබුණොත් යම් අවස්ථාවකදී තමන් මෙන්න මේ තත්ත්වයටයිපත් වෙන්නේ. මෙන්න මෙතනට ගමන් කරනවා. මේ තමන්ගේ ජීවිතයේ අරමුණ ඉලක්කය මේ අය කියලා හඳුනා ගන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අරමුණ ඉලක්කය ඉතාමත්ම හොඳින් සාතික කරගත්තොත්, දැන් උදාහරණයක් මම මේ කියන්නේ ඔබට මේක එකවර හඳුනා ගන්න අපහසුයි කෙනෙකුට. ඔහු දන්නවා තමන්ගේ ජීවිතයේ මෙන්න මේ අවශ්‍යතා ටිකක් අවශ්‍යයි කියලා. ඒක නිර්මාණය කරගන්නේ තමන් වටේ තියෙන අනික් චරිත දිහා බලලා, ඒ අනිත් අය කරන දේවල් දිහා බලලා, ඒගොල්ලෝ අත්පත් කරගන්න වත්කම්, ජීවිතේ ගත කරන ආකාරය දිහා බලලා මේ වගේ වෙන්න ඕන කියලා හිතුණට තමන්ට ගැළපෙන්නේ මොකද්ද? තමන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකද්ද කියන එක ගැන හරි අදහසක් නැති නිසා තමයි බොහෝ විට කාලය ගත වෙවි යන්නේ. නැත්තම් ජීවිතේ ගැටුම්කාරී තත්යකට තමන් එක කරන අරගලයකටපත් වෙලා ලොකු ගැටලුවකට තමන්පත් වෙන්නේ, මානසික පීඩාවකටපත් වෙන්නේ මේ හේතුව නිසා. ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් වුණා දරුවන්ට මේක අනිවාර්යෙන් පුරුදු කරන්න ඕන. අපිට ජීවිතේ මොකද්ද මුලින්ම කරන්න තියෙන්නේ? මුදල් ලැබුණත් මොකද්ද මුලින්ම කරන්නේ? මුදල් උපයගෙන මොකද්ද කරන්න ඕනද? මේ මුදල් කියලා කියන්නේ සිහිනවලට යන්න භාවිතා කරන එක උපකරණයක් විතරයි. එහෙම නැත්නම් ඒක ටූල් එකක් පමණයි. මුදල් උපය ගන්න භාවිතා කළ හැකි ටූල් එකක් පමණයි. එහෙම නැත්නම් මුදල් කියන්නේ ලෝක සිහිනයක් නෙමෙයි. මොකද ඒක අත්පත් කරගෙන සෑයීමකටපත් වෙන්න පුළුවන් තැනක නෙමෙයි ලෝක පවතින්නේ. ඒක නෙමෙයි ජීවිතයේ තත්වය. තමන් උදාහරණ විදිහට තව අවුරුදු 5කදී ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
අද මේ ඉන්න තත්ත්වෙ නෙමෙයි තව ඉදිරි වසර 5කදී පස්සේ ඔයාගේ ලයිෆ් එක ජීවිතය නැත්නම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක පවතින්නේ කොහොමද? මෙන්න මේක හදාගන්න කෙනෙකුගේ ඇතුළේ තාමත්ම බැරෑරුම් විදියට ගැඹුරු විදියට අදහසක් ඇති වුණොත් ඊට පස්සේ ඔහු තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන තමන් ගොඩනගපු ප්‍රබල සිහිනේ තමන්ගේ ඉලක්කය අරමුණ. ඒ තුල තමයි ව්‍යාපාර ගොඩනැගීම්, අත්පත් කර ගැනීම, බිඳ වැටීම් අවස්ථාවලට මුහුණ දීම, අත් නොහැර සිටීම, බාධක හමුවේ මුහුණ දීම, වැඩෙන චිත් පීඩාවන් සියල්ලම නිර්මාණය කරගන්න කෙනෙක් තමන් ලං කරගන්න ඕන පුද්ගලයන් කවුද? ඉවත් කරගන්න ඕන පුද්ගලයන් කවුද? තමන් තුළට ඇති කරගන්න ඕන ස්කිල්ස්, දැනුම, නොලෙජ් එක මොනවද? අවශ්‍ය නැති දැනුම, අවශ්‍ය නැති කරුණු මොනවද? ආශ්‍රය කරන්න ඕනේ කාවද? තමන් යන්න ඕනේ පාත් එක මොකද්ද? මේ සියල්ල තීරණය වෙන්නේ අර අවසාන ඉලක්කය අරමුණ ස්ථාපිත වුණාට පස්සේ තමයි. එහෙම නැතුව බොහෝ විට වෙන්නේ මිනිස්සු අර අතරමඟ දේවල් ටික ඔක්කොම කරනවා. අවසාන ඉලක්කය කුමක්ද කියන එක හඳුනාගන්නේ නැතුව. මගේ යෝජනාව තමයි. මගේ යෝජනාවක් දවසේදී මිනිසුන්ට මේක අවශ්‍යයි. මේකට යම් ව්‍යායාමයක් අවශ්‍යයි. මේකට යම් ක්‍රියාවලියක් අවශ්‍යයි. අඳුනා ගන්න අපේ මනසට මේ தත්ත්වය තේරුම් ගන්න. මොකක්ද මම කළ යුත්තේ? මගේ සැබෑවට මට තියෙන දැවෙන ආශාවන් මොනවද? මගේ තියෙන ප්‍රබලම සිහින මොනවද කියන එක කෙනෙක් අඳුනගත්තොත් අන්න එතන ඉඳන් එයාට පුළුවන්කම හම්බ වෙනවා. තමන්ගේ ගමන ඉතාමත්ම වේගවත් කරගන්න. ගමනේ හරියටම අවසානයේ අඳුනාගත්තොත් ඒ ගමනේ භාගයක් ගියා වගේ තමයි. මිනිස්සු අද ජීවිතයේදී මේ මුහුණ දෙන මූලික ගැටලුව තමයි තමන්ගේ ගමන අඳුනා ගන්නට ගත කරන කාලය ඇතුළේදී චිත්ත පීඩාවටපත් වෙනවා, දැඩි මානසික පීඩනෙන්නවා, තමන් ගත කරපු කාලය අපරාධයක් කියලා හිතෙනවා, විවිධ මාවත්වල ගමන් කරනවා. එහෙම වෙන්න හේතුව තමයි මේ අවසාන අරමුණක් අඳුනගන්නේ නැතිකම. අර ගමන් ගිහිල්ලා තමන්ගේ ජීවිතය තාමත්ම විඩාබ්බරලා එක තැනකදී තමයි අඳුරගන්නේ. තමන් කල යුත්තේ කුමක්ද කියන දේ එක තැනකදී. මගේ යෝජනාව, මගේ අදහස් තමයි අද දවසේදී ඔබත් එක්ක බෙදා ගන්න හදන. අපි ඊළඟ දවසේදී කතා කරනවා මේක වගේ දෙයක් නිර්මාණය කරගන්න අවශ්‍ය කරන ව්‍යායාම මොනවද, කොහොමද අපි මේක ගොඩනගා ගන්න, මොකක්ද අපිට දෙන්න ඕන මානසික අභ්‍යාස ටික, මොන වගේ දෙයක් කළොත්ද අපිට අපේ සිහිනේ සැබෑවටම අඳුර ගන්න පුළුවන් කියන එක. මගේ යෝජනාව. මේක ලංකාවේ සහ ලෝකේ හැම කෙනෙකුටම අවශ්‍ය දෙයක්. හැම කෙනෙක්ම නිර්මාණය කරගන්න ඕන දෙයක්. මේ තත්ත්වය හැර නිර්මාණය කරගත්තොත් තමන් ඉන්න ශාස්ත්‍රයේ හෝ තමන් කළ යුතු ශාස්ත්‍රය මොකද්ද? මේ කුඩා කලදීම අඳුනගත්තොත් ළමයින්ව යොමු කරවන්න, ශිෂ්‍යයන්ව නැත්තම් ඕනම කෙනෙක්ව, ව්‍යාපාරිකයන්ව යොමු කරන පාර ඔවුන් විසින්ම ඔවුන්ට නිර්මාණය කරලා දෙනවා. මේක තමයි අපිට අද දවසේදී කතා කරන්න අපිට. ඔබත් එක්ක ඊළඟ දවසේදී අපි කතා කරනවා මේක අඳුනගන්නේ කොහොමද? මොනවද කරන්න ඕන එක්සර්සයිස් ටික? මොනවද කරන්න තියෙන ව්‍යායාම ටික කියන එක අපි මනසත් එක්ක අඳුනගන්නට හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා හිතෙනවා. ඒ නිසා ඔබට මතක් කරනවා ඔබ යන ගමනේදී, අලුතෙන් සතියක් ආරම්භ කරද්දී ඔබ යන ගමනේදී ඔබට අවශ්‍ය කරනවා සැබවින්ම අඳුනාගත් ඔබට ආවේනික ඔබගේ අරමුණ මොකක්ද කියන එක අඳුනා ගැනීමේ හැකියාව.